Hi guys, so ඔයාලා දන්නවා දැන් A-level වලට තව දවස් 90ක් වගේ තමයි තියෙන්නේ. දැන් ඒ දවස් 90න් කොහොමද අපේ වැඩ ටික කරගෙන plan කරගෙන වැඩ කරන්න තමයි අර පොඩි format එකක් වගේ විදියක් දෙන්න තමයි මම මේ වීඩියෝ එක අද හැදුවේ. දැන් මං කියන්නේ දැන් මාස මැයි ජූනි ජුලයි තමයිනේ ඉතුරු වෙලා තියෙන්නේ. ඒ හින්දා කියන්නේ දවස් වලට 90 මාසේ මෙහෙම මේකක් හදාගත්තොත් හරිම ලේසි. ඒ කියන්නේ A4 කොලයක් අරගෙන මෙහෙම නමාගෙන දැන් කිමුකෝ මාසෙක දවස් 31ක් හරි 30ක් තියෙනවා. දැන් මේකේ මෙහෙම කොටු හදාගත්තම උපරිම 32ක් හදන්න පුළුවන්. දැන් ඉතින් මාසෙක 32ක් නෑනේ. දැන් මම මේ මාසෙත් තමයි මම මේ හදලා තියෙන්නේ. මේ මාසේ 31ක් තියෙන හින්දා මේ ඉතුරු වෙලා තියෙනවා තව කොටුවක් මෙතන. ඒක හදන්න හරිම ලේසියි. ඒ පොකොලයක් අරගෙන මෙහෙම නමාගෙන හදාගත්තම ඔයාට මෙයා කරගන්න පුළුවන්. මේ විදියට ඒ කියන්නේ දිග පැත්තට 1 2 3 4 5 6 7 8ක් කරලා මේ අනිත් පැත්තට 4ක් තිබ්බම උපරිම කොටු 32ක් වෙනවා. ඒ විදිහට හදාගන්න පුළුවන්. එතකොට ඒක හදලා මාසේ දවස් මෙහෙම 1 2 3 දාලා ඔයාලා ඒ දවසට මොකද්ද කරන්න කියලා දාගන්න තමයි. කියන්නේ ලොකුම ටාගට් එක මොකද්ද? ඒක මේකේ ලියන්න. ලියලා එතකොට ඒ දවසේ ඔයා ඒක කරගත්තම මේ වගේ highlight කරගන්න. හදිසියවත් එදා මිස් වුණොත් ඒක highlight කරන්න නැතුව එක් වෙන දවසකට දාන්න එහෙම කරන්න. මම දැන් හැමදාම තාම මම plan කරලා නැහැ. සමහර දවස් කරලා තිනවා. ඒක තමයි මම මේ හදලා තියෙන්නේ. තව ඔයාලට ක්ලාසස් එහෙම තියෙනවා නම් ඔයාලට ඒක උදින් මෙහෙම මම මේ රතු පැණි දීලා තියෙනවා. ක්ලාසස් තියෙන දවස්වල ඒ වගේ ඒවා. ඊට අමතරව ඔයාලා දැන් ඊට කලින් එච්චර කැප වෙලා වැඩ කරලා නැතුව හෝ ඔයාලා කොහොම හරි ඔයාලට ඕන පැය ගන්න වැඩ කරන්න කියන්නේ බලාපොරොත්තු වෙලා තියෙන පැය ගන්න කරගන්න බැරි වුණොත් මම කියන්නේ හොඳම දේ තමයි මේ වගේ පොතක් අරගෙන වෙලාව එක පැත්තක ලියලා ඔයා ඒ දවසට කරපු දේ මොකද්ද කියලා ලියාගන්න. දැන් හදිස්සියේ කියන්නේ දැන් ඔයා නැගිට වෙලාවේ ඒක ලියන්න. ඊට පස්සේ නැගිටලා මේ ඔයා මොනවාද කරේ කොච්චර වෙලාවක් ගියාද කියලා ඔයාට මෙහෙම ලියා ගන්න. එතකොට ඔයා දැනගන්නවා ඔයාගේ වෙලාව කොහෙන්ද අපතේ ගියේ, ඔයා මොනාටද වැඩි වෙලාවක් ගත කරේ, ඒ වගේ ඔයාට හොයාගන්න පුළුවන්. එතකොට ඒක හොයාගෙන ඔයාට ඉදිරියට ඔයා මොකද්ද කරන්න ඕනි කියලා හදාගන්න. ඒක හරිම ලේසි. මෙහෙම පොතක් අරගෙන නැත්නම් කොලයකත් කරන්න පුළුවන්. මෙහෙම දෙකකට වෙන් කරලා එම හදාගෙන දැන් මට ඕනේ දවසකම හරි උපරිම පැය 12ක් වැඩ කරන්න. හැබැයි ඒක මගේ අතින් වෙන්නේ නැහැ. දැන් මේකේ මම ලියලා තිනවා එදැයින් දවස් 3 මම මේ පැය 12න් මම පැය 3යි උපරිම වැඩ කරලා තියෙන. ඒක හොඳ නැහැ. ඒක හදා ගන්න ඕනේ. ඒ හින්දා මම ක්‍රමී පාවිච්චි කරන්නේ. තව මම දවසත් එක්කම තව දවස් කීයක් ඉතිරි වෙලා තියෙනවද කියලා ඒකත් මම ලියා ගන්නවා. එතකොට ඒක දැක්කම පොඩි බයක් එනවා. බයක් ඇවිල්ලා වැඩ කෙරෙනවා. ඒ හින්දා මම කරන්නේ. මම හිතනවා ඔයාලටත් මේ ක්‍රම දෙක පාවිච්චි කරලා ඉතිරි දවස් 90 මොන හරි කියන්නේ A-level වලට ලකුණක් හරි වැඩි කරගන්න පුළුවන් ක්‍රමයක් කියලා. ඒ හින්දා ඔයාලා try කරලා බලන්න තමයි මම කියන්නේ. හරි, thank you, bye.